අද මම ඔයාලව එක්කගෙන යන්නේ එංගලන්තේ තියෙන ලස්සන ගමක් බලන්න. The Cotswolds කියන රීජන් එකට අයිති ලස්සන ගම් ගොඩක් තියෙනවා. ඒ අතරින් Castle Combe කියන ගම. එහෙම නැත්නම් The Prettiest Village in England කියන අනුවර්ත නාමයෙන් හඳුන්වන මේ ලස්සන ගම බලන්න එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. The Prettiest Village in the England කියන නම විතරක් නෙමෙයි මේ ගමට තව නම් ගොඩක් තියෙනවා. එකක් තමයි Tourist Honeypot. එහෙම කියන්නේ මීමැස්ස පැණිවලට ඇදෙනවා වගේ සංචාරකයෝ අවුරුද්දේ හැම කාලෙකම වින්ටර් එකද ඕටම් එකද මොකද්ද කියලා අදාළ නැහැ හැම කාලෙකම සංචාරකයෝ මේ ගම බලන්න ගොඩාක් එනවා. ඉතින් ඒ නිසා ටුවරිස්ට් හනි පොට් කියලාත් කියනවා. ඊට අමතරව චොකලට් බොක්ස් කියලාත් මේ ගම හඳුන්වන්න පාවිච්චි කරනවා. ඔයාලා මේ ගම බලන්න එනවා නම් ඔයාලගේ වාහනය පාක් කරන්න කාර් පාක් එකක් තියෙනවා. මොකද ගම ඇතුලේ තියෙන පාරවල් වල පාකින් ස්ලොට්ස් හරිම අඩුයි. ඒක සීමිතයි. කොයි වෙලෙත් ඒක ෆුල් වෙලා තමයි තියෙන්නේ. ඒ නිසා හොඳම දේ කාර් පාක් එකකින් කාර් එක පාක් කරලා ඔයාලට පුළුවන් පයින් ටික දුරක් ආපහු ඇවිදගෙන එන්න. දැන් අපි මේ ගම ඇතුලේ ඇවිදගෙන යන ගමන් ඉන්නේ 2021 වෙද්දි මේ ගමේ ජනගහනය 356ක් කියලා තමයි සඳහන් වෙන්නේ. මේ ගම පොපියුලර් ටුවරිස්ට් ඇට්‍රැක්ෂන් එකක් වෙලා තියෙන්නේ මේකේ තියෙන ස්වභාවික සුන්දරත්වයේ හින්දා. ඒ ඇයි කියලා ඔයාලට පෙනේ මේ වීඩියෝ එක ඉස්සරහට බලාගෙන ඉන්න. මේ ගමේ තියෙන ගොඩනැගිලි හදලා තියෙන්නේ මීපැණි පාට උණුගල් පාවිච්චි කරලා. ඉතින් ක්‍රිස් වර්ෂ 1600න් පස්සේ මේ ගමට අලුතින් බිල්ඩින්ග්ස් එකතු වෙලා නැහැ කියලා තමයි කියන්නේ. 12 වෙනි ශතවර්ෂයේ වෙද්දී මේ ගමට මීටර් 500ක් විතර උතුරින් මාලිගයක් තිබිලා තියෙනවා. ඉතින් ඒ කාසල් එක හින්දා තමයි මේ ගමට කාසල් කොම් කියලා නම වැටිලා තියෙන්නේ. හැබැයි දැන් වෙද්දි නම් ඒ මාලිගාව එතන නැහැ. ඉතින් මේ බලන්නකෝ ඔයාලට පේනවා ඇති හනි කලර්ඩ් ලයිම්ස්ටෝන් වලින් හදපු මෙන්න මේ ගොඩනැගිලි. මේ ගෙවල් හරියම ලස්සනයි. එළියෙන් බලද්දී ඒ පරණ තිබ්බ විදිහටම හරිම ලස්සනට තියෙනවා. බ්‍රිස්ටල් වල එවෝන් ගඟේ අතු ශාඛාවක් වෙන බයිබ්‍රූක් කියන ගඟ මෙන්න මේ ගම හරහා ගලාගෙන යනවා. මේ දැන් ඔයාලා දකින්නේ ඉන්නේ ගඟ. මේ ගඟ චූටි ගඟක්. ඒ වුණාට හරියම ලස්සනයි. මේ ගමට අමුතුම ලස්සනක් එකතු වෙලා තියෙනවා මෙන්න මේ ගඟ හින්දා. කාසල් කොම් ගමේ මිනිස්සු ඒ කාලේ රෙදිපිලි නිෂ්පාදනයේ යෙදලා තියෙනවා. ඉතින් ඒකෙදි ඒගොල්ලන්ට එයාලගේ රෙදි වියන ප්‍රොසෙස් එකට මෙන්න මේ ගඟේ වතුර ගොඩක් ප්‍රයෝජනවත් වුණා කියලා තමයි ඒගොල්ලෝ සඳහන් කරන්නේ. එදදාස 1967 දී ඩොක්ටර් ඩූ ලිටල් ෆිල්ම් එක මේ ගමේ ෂූට් කරලා තියෙනවා. 2010 දී ස්ටීවන් ස්පිල්බර්ග්ගේ වෝ හෝස් කියන ෆිල්ම් එකේ ලොකේෂන් එකක් විදිහටත් මේ ගම යූස් කරලා තියෙනවා. ඔයාලට දැන් පේනවා ඇති නේද මම මේ ඇවිදගෙන යන්නේ ගම ඇතුලේ හරියට නිකන් පික්චර් පෝස්ට් කාඩ් එකක ඇවිදිනවා වගේ ඒ තරම් හරිම ලස්සනයි. අපි මේ ගම බලන්න ආවේ වින්ටර් එකේ අවසාන කාලේ. ඉතින් මට හිතෙනවා මේක සමයකට ස්ප්‍රින් එකට එහෙම හරිම ලස්සනට තියෙයි. මොකද මේ හැම තැනම මල් පිපිලා මේ සමහර ඒවා මේ මැරිලා වගේ තිබ්බට ඒවා මැරිලා නෙවෙයි. ආපහු දල් දාලා එනවා ස්ප්‍රින් එකේදී ඔය ගස්වල ඔය වැල් එහෙම තියෙනේ වගේ. මේ තමයි මේ ගමේ තියෙන පල්ලිය සෙන්ට් ඇන්ඩ්‍රූස් පැරිෂ් චර්ච් එක 13 වෙනි සියවසේදී තමයි මේ පල්ලිය හදලා තියෙන්නේ.
අපි දැන් මේ යන්නේ කාසල් කෝම් වල තියෙන තවත් වැදගත් ගොඩනැගිල්ලක් බලන්න. මේක තමයි The Manor House. මේක 17 වෙනි සියවසේදී තමයි හදලා තියෙන්නේ. ආපහු 19 වෙනි සියවසේදී මේක රීබිල්ඩ් කරලා තියෙනවා. මේ Manor House එකේ කාමර 48ක් තියෙනවා. දෙවෙනි ලෝක යුද්ධ කාලෙදී මේක පාවිච්චි කරලා තියෙන හොස්පිටල් එකක් විදියට. දැන් නම් මේ Manor House එක පාවිච්චි වෙන්නේ 5 star hotel එකක් විදියට. මේකේ ගාඩන් එක අක්කර 365ක් කියලා තමයි කියන්නේ. Manor House එක එළියෙන් බලන කෙනෙකුට හිතෙන්න පුළුවන් මේකත් 5 star luxury hotel එකක්ද කියලා. හැබැයි මේක ඇතුළ ඒගොල්ලෝ රීකන්ඩිෂන් කරලා තියෙන්නේ. අනිත් එක තමයි දැන් මේ වින්ටර් එක නිසා ඔය තියෙන ගස්වැල් ඒවා ටිකක් වේලිලා වගේ ගතියක්නේ පේන්නේ. හැබැයි සමර් එකේදී හරිම ලස්සනට මේ Manor House එක පේනවා. මේ තියෙන්නේ Manor House එකේ ඉටාලියන් ගාඩන් එක. මේකේ කියුට් සමර් හට් එකක් තියෙනවා. අනිත් එක තමයි ලස්සනට නීට් එකට කපලා තියෙන මෙන්න මේ තැනින් තැන පඳුරු තියෙනවා. ඇවිදගෙන යන්න පුළුවන් ස්ටෝන් පාත්ස් තියෙනවා. ඉතින් හරිම ලස්සනයි මේ ගාඩන් එකත්. මම නම් හරිම ආසයි මෙන්න මේ ඉංග්‍රීසි කන්ට්‍රි සයිඩ් එකට. පොඩි කාලේ අපි එනිඩ් බ්ලයිටන්ගේ කතා පොත්වල කියවපු ඒ විදිහටම ලස්සන පරිසරයක් තමයි මේ වගේ තාමත් තියෙන්නේ. මේ ගමත් මෙච්චර ලස්සන වෙන්න හේතුව ඒ ගොඩනැගිලි ඒ විදිහටම තියෙනවා. වෙනසක් වෙලා නැහැ. ඉතින් අර පරණ සුන්දරත්වය ඉංග්‍රීසි ඒ පරිසරය ඒ විදිහටම අපිට බලන්න පුළුවන් අදට වුණත්. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එකටත් ආස වෙන්න ඇති කියලා. එහෙනම් ආයෙම අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.